පස්සේ කියනවා කියන්නේ ඒක වාට ඕන උනත් ඒක නවත්තන්න බෑ. දැන් මම කිව්වත් මගේ පන්ති එන්න එපා ආයෙකක්වත් කියලා කොහොම හරි එන්න බලන්න. ඒක ඕගොල්ලොත් දන්නවා. ඒ කියන්නේ මේ මාර සීන් එකක් මම මාරයි ඒක නෙමෙයි කියන්නේ. මට වඩා මහා දෙවන්ත මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. මාර ලොකු එවුන් ඉන්නවා මීට වඩා. අර අපි කියවනවා එච්චරයි වෙනස. අපි කරපුවා කියවන එක ටියුෂන් වල එක අංගයක්නේ. පම්පෝරි ගහන්න ඕනේ ටියුෂන් කාර්යයක් ගන්න. ඒක නිකන් ලේබල් එකක් වෙලා තියෙන්නේ. අතන අපි මේ කියවනවා අපිට වඩා මාර දේවල් කරලා හෙන ලොකු මිනිස්සු ඉන්නවා. අපි මේ මහා දෙවන්ත මිනිස්සු නෙමෙයි නමුත් මට කියන්න ඕනේ අපි දැවැන්ත මිනිස්සු නෙවෙයි කියන එක තමයි. අපි සාමාන්‍ය මිනිස්සු. උඹලා වගේ මේ පන්ති වල ඉඳලා මේ හෝල් එකක් පිරෙන ළමයි ඉන්නවා කියන්නේ මාරයි නේ කියලා හිතලා එහෙම හිටපු මිනිස්සු. හරි? එතකොට අපි සුසිප්පන්නේ පටන් ගත්තී මතකද? අර සිප්සර කියලා වෙන උඩ පොඩි හෝල් එකක් කරා. ඊට පස්සේ දෙවෙනි හෝල් එකට ගත්තා. ඒක පිරලා අන්තිමට 4. මේකට වඩා 4 හෝල් එකේ වැඩිපුර ළමයි දාන්න පුළුවන්. අපි 4 හෝල් එක පුරවලා තියෙනවා. මේ ළමයි දාන්න ඉඩ තියෙන ගමන් අපි 4 හෝල් එක සම්පූර්ණයෙන් පිරෙවුවා. එතකොට ඒක තමයි යන්න පුළුවන් උපරිම මේ මගේ අම්මා පළවෙනි පන්තියේ මේ කතා කරන්නේ. එතකොට මේ අපිත් උතන ඉඳලා ඒ එකම දේ උඹලා මම දැන් මේ මම මහන්සි වෙනවා කියන එක මම කියන්න දෙයක් නැති වෙන ගානට මම මහන්සි වෙනවා කියන එක ඕගොල්ලෝ දැක්කනේ. අවංකව මෙතන බහුතරයක් උන් එක ගැදෙන්නේ උඹලට වඩා මම උඹලාගේ වැඩවලට මහන්සි වෙලා තියෙනවා කියන්නේ. සෑහෙන ප්‍රමාණයක් එක ගැදෙන්නේ. උඹලට වඩා මම ඔට්ටු වෙලා දෙනවා. මම කියන්නේ මම මේ අර අපිව දේවත්වයෙන් අදහන්න ඕනේ නෑ. එහෙම ඕනේ නෑ. ඒක මම කියන්නේ ඇත්තටම ඕනේ නෑ. අපිව ඔලුවට තියාගන්න එපා. හැබැයි අපි කරපුවාගේ උඹලට වේ ඇත්ත කියලා හිතෙන දේවල් තියෙනවා ඒ ටික ගනින්න. අපි ඔලුවට තියාගන්න එපා. අපි මෙතනින් අතහැරලා යන්න. හරි? ඉස්සරහට එන තව තව දැවැන්ත මිනිස්සුන්ට ඉඩ දෙන්න. අපිට වඩා ලොකු වුන් දකි උඹලා ජීවිතේ. මේක කිසි ප්‍රශ්න නෑ. ඒක තමයි විය යුතු දේ. හරි? හැබැයි අපේ දැකපු යම් දේවල් ටිකක් තියෙනවා. මට මං මහන්සිලා වැඩ කරන උඹලා වෙනුවෙන් කියලා මම කියන්න ඕනේ. උඹලා ඒ ටික දන්නවා. එහෙම කරන්න. අරම ඕන් නැති වෙන කාරණා. උඹලා දන්නවනේ මෙතන බහුතරයක් කිව්ව. මම දන්නවා කොච්චර නසරාණියෙක් වුණත් එකඟ වෙයි. උඹලට වඩා මම උඹලගේ වැඩවලට මහන්සිලා තියෙනවා සාතිශය බහුතරට වඩා. හරි? ඒතර මම දන්නවා කොහොමත් මම එනවා පන්තියේ. ඒක නවතින්නෙත් නෑ. හැබැයි මම නගලා තියෙනවා. ඒක ලස්සන දෙයක් කියන්නම්. මේ කතාව යන අතරතුර අර අපිට මේ එන පණින කාලයක් ආවේ වටින් හරි මතකද හරි වීඩියෝස් වගේක් ෂෙයා වෙලා අපිට දැන්නේ. එතකොට එකක් තමයි ඔය ඕගොල්ලෝ අරගෙන යන ගමන ඇතුලේ මම මේ කියන දේවල් මේ ඕන තැන් වලට ජීවිතේ මතක් කරගන්න. දැන් මේ වගේ වැඩක් නැති වෙයි. තව දවස් 5කින් A level කරන්න ඕන මොකටද වඩා. හැබැයි මේකේ මේ වැදගත් දේවල් ටික කැලේ ටික කොහේ හරි තියාගෙන ඉන්න ජීවිතේ දවසක ඕනුනහම බලන්න. ඔය යන ගමන ඇතුලේ අනිවාර්යෙන් උඹලට මාර ප්‍රශ්න එයි. ඒ ප්‍රශ්න වලට එහෙම රියැක්ට් කරන්න යන්න එපා. පුළුවන් තරම් ඇඟට ගන්න නැතුව ඉන්න. ස්මාර්ට් දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. මම එතන යම් දෙයක් කරා දැකපු උන් ඒක නෝට් වෙච්ච උන් ඇති. ඒක පට්ට සාර්ථක වුණා. හරි. මම එතන මේ ඇඟට ගන්න නැතුව මේ ස්මාර්ට් විදිහේ වැඩක් කරා. ඒක මාර සාර්ථක වුණා. සහ වැදගත් කතාව ඒක නෙවෙයි. ඔය මිඩ්නයිට් සෙෂන්ස් පටන් ගත්තා. අර වීඩියෝ එකේ මට බැනපු වීඩියෝ එක ආවේ නැත්තම් මම මිඩ්නයිට් සෙෂන්ස් කරන එකක් නෑ මේ ආවේ. මම මිඩ්නයිට් සෙෂන්ස් කියන එකක් මම හිතුවේ